ආයිබෝවන් සුබ දවසක්. ගෙදර තැඹිලි වයින් එකක් හදාගන්නේ කොහොමද කියලා අද අපි බලමු. තැඹිලි වතුර ටික එකතු කරගන්නවා. මේ වගේ හොඳින් වියලුණු මැටි භාජනයක් ගන්නවා. සීනි ග්‍රෑම් 800ක් එකතු කරගන්නවා. ඊස්ට් තේ හැඳි 2ක් එකතු කරගන්නවා. ටික එකතු කරගන්නවා. එනසල් 8යි, කරාඹු නැටි 8යි, කුරුඳුපොතු ස්වල්පයක්, සාදික්කා ගෙඩියක්. කුරුඳුපොතුත් එකතු කරගන්නවා. සාදික්ක සහ එනසල් ටික කුඩු කරගන්නවා. කුඩු කරගත් සාදික්ක සහ එනසල් ලෙමන් හෝ දෙහි ගෙඩියක යුෂ මිලිලීටර් 75ක් එකතු කරගන්නවා. පෙරාගත් තැඹිලි වතුර ලීටර් 2ක් එකතු කරගන්නවා. දැන් මේ වගේ හොඳින් දිය කරගන්නවා. වයින් පැහෙනකොට උතුරලා යන නිසා කට ළඟටම එකතු කරගන්නේ නැහැ. දැන් මේ වගේ පේපර් සර්වියට් එකක් අරගෙන වයින් එක වහගන්නවා. තද කරන්නේ නැතුව නිකම් වහලා තියාගන්නවා. දැන් අඳුරු ස්ථානයක දවස් 10ක් තියාගන්නවා. දැන් දවස් 10කට පසු සීනි ග්‍රෑම් 200ක් අරන් තියෙනවා. සීනි මේස් හැඳි 2ක් එකතු කරගන්නවා. සීනි ටික මේ විදිහට කැරමල් වෙද්දී තැඹිලි වතුර මිලිලීටර් 200ක් එකතු කරගන්නවා. දැන් ඉතුරු සීනි ටිකත් එකතු කරගන්නවා. මේ විදිහට පැණි ටික බුබුලු දාද්දී ලිප ඔෆ් කරලා පැණි ටික හොඳින් නිවෙන්න තියෙනවා. පැණි එක හොඳින් නිවුණට පසු එකතු කරගන්නවා. දැන් මේ වයින් එක පිරිසිදු රෙදි කඩකින් පෙරා ගන්නවා. පෙරාගත් වයින් මේ වගේම වීඩියෝවකින් හමු වෙමු.